අන්න මහත්තයා අපිට මුලින්ම මේ බඩු ටික තියාගන්න තැනක් පෙන්නන්නකො. ඊට පස්සේ පුළුවන් ඇවිදින්න යන්න නේද? අනේ සර් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා මේක බාලා ඉන්නකෝ. හොඳට විනෝදයට හැකි. මේ කන්න ඉතින් කිව්වම තමයි. ඔයගොල්ලන්ට හෝටලයක් නෙමෙයි. මම ප්‍රයිවට් මංගලාත්ම දෙන්නම්. ඔයගොල්ලෝම ඇතුළට ගිහලා බලන්නකෝ. මඩයි කොලා මේ බංගලාව නම් හැබැයි ලොකු ගාණක් වෙනවා ඇති නේද? කන්නගෙන සර්විස් එකේ ඉන්නකොට ඔයගලන්ට කොහෙටවත් වැඩිපුර ගෙවන්න වෙන්නේ නැහැ. මේ වැඩිපුර හිතන්න එපා. මම ඉන්නකන් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට මම මේ බංගලාව දෙන්නේ එක වෙලකට රුපියල් 5000 ගානේ. කෑම බීම නොමිලේ. අනේ ඔයාට කොමිෂන් ගන්න ඕනේ ඉඳා. ඇයි මේ ගෙදර මේ මිනිස්සුක පටලවන්න හදන්නේ? මේ මහත්තයා එහාට නම් යන්න එපා. එහෙ භූතයෝ ඉන්නවා භූතයෝ. අපේ අම්මා භූතයන්ට මම බය වෙනවද? මගේ නම ලකී ඉන්ස්පෙක්ටර් ලකී නේ. ලකීගේ බෙන් එක අමාරු වැඩක් නෙමෙයි කරන්න බැරි වෙනවා. කොල් මල්ලිලා කරුණා කරලා ගිහිල්ලා ගහන්න භූතයන්ට හොල්මන් වලට යන්න ගහන්න. මහත්තයා කොහෙද භූතයෙක් ඉන්නේ? කොහෙද භූතයෙක් ඉන්නේ? ඔහේ අපිව නිරපරාධ නින්දෙන් ඇහැරෙව්වා. අනේ ඔයගොල්ලෝ නිකන් මෙදිකාරය වගේනේ. අහසේ ඉඳන් පොළොවට පොල් වට්ටවනවා. අනිත් එක මොකටද ඔයගොල්ලෝ භූතයන්ට බය වෙන්නේ? හරි එහෙමනම් දැන් ඉතින් මගේ ඇඩ්වාන්ස් එක දෙන්න. ඇඩ්වාන්ස් මොකටද දාන්නේ? අපි ඇත්තටම දවස් දෙකයිනේ ඉන්නේ. දවස් දෙකෙන් පස්සේ ඉතින් එකපාරම ඔක්කොම සල්ලි ටික ගත්තට ඉවරයි. කවුද දන්නේ ඔයගොල්ලන්ගේ දවස් දෙකකට පස්සේ හම්බ වෙයිද හම්බ නොවේද කියලා? මොකද්ද මහත්තයා කතාව කියන්නේ? ඒ කියන්නේ භූතය අපේ ඉවරයක් කරනවා කියන එකද? නෑ මං අදහස් කළේ ඔයගොල්ලෝ හිතන දේ නන් නෙමෙයි. කන්න කිව්වමයි වැරදි හිතන්න එපා. ඔයගොල්ලෝ මට කියන්නේ නැතුව එකපාරටම මෙහෙන් ගියොත් මං කාගෙන්ද සල්ලි ඉල්ලගන්නේ? මං කියන දේ තේරෙනවනේ. අනේ එහෙම කියනවා නම් අපි දෙන්නම්. මෙන්න ඇඩ්වාන්ස්. අනේ thank you. ඔය අනේ මට නම් පේන්නේ ඒගොල්ලෝ භූතය අල්ලන අය වගේ. දැක්කනේ පොල් ගොඩක් එව්ව හැටි අපිව අල්ලගන්න. හොඳ වෙලාවට තමයි අපි දෙන්න හැංගිලා හිටියේ. දැන් දෙන්නම අහුවෙනවා. මෙයාලගෙන් නම් බේරලා ඉන්න වෙනවා. අනික පුළුවන් තරම් ඉක්මනට මෙයාලා මෙහෙන් එලවන්න ඕනේ. දියවයිනේ. අපිට හොඳට විනෝද වෙන්න පුළුවන් ඉඩ තියෙනවා අන්තරක්. Beautiful! ෂා, අම දේවනියමට වටිනවා. දිලිසි තියෙනවා. ඒ මොකක්ද? ෂා, නියම රූකඩයක් නේ. අර තියන්නේ. කොයිද රූකඩයක් තියෙන්නේ? කියන්නේ මෙතන ඇත්තටම භූතයෙක් ඉන්නවද? මේ ගොල්ලෝ යව මොඩයට ඇඳලා මට නම් බඩගින්නක් නැහැ. ඔයගොල්ලන්ට බඩගිනි නම් මොනවද හදලා ගමු කණ්ඩා අමාරුයි. මේ බඩ පිළිලා ඉන්නේ ගේම කෑවනේ. අපිට බඩගින්නක් නෑ. නිදාගන්න. අනේ මේ ඇත්තටම ඕගොල්ලෝ කවුද? මේක ඇතුලේ මොකද්ද කරන්න කියලා කියන්න බලන්න. මං තමයි මෙහෙ කෝකියා. සමහර වෙලාවට මිනිස්සු භූතය ගැන කතා පතුරවනෝනේ. එතකොට අපි ඔක්කොමලා මෙහෙම පැනලා යනවා. වැඩක් බලන්න නැති වුණාම අපි ආපහු එනවා. මාතේ සෙල්ලම් කරන්නකෝ. මං එතකන් ඕගොල්ලන්ට මොනවා හරි කන්න හදාගෙන Okay, thank you. අයියා කොච්චර ලස්සන පරිසරයක්ද තියෙන්නේ. හරි ඔන්න ගැහුවා. ඔන්න ගැහුවා. ඔයා ගහන්න. ඔන්න ගැහුවා. නියමයි. මඩයි කොලා මාටි ඔයා කාත් එක්කද සෙල්ලම් කරන්නේ? මේ පොඩි ළමයාත් එක්ක සෙල්ලම් කරනවානේ. පේන්නේ නැද්ද ඔයගොල්ලන්ට?
අයියෝ මාඩියෝ ඔයා මොනවද කියවන්නේ මට නම් කිසි කෙනෙක් පේන්නේ නැහනේ. මොනවද කියන්නේ? අනේ මාඩියෝ ඇත්තම අපිට නම් උතන කවුරුවත් පේන්නේ නෑනේ. හරි එහෙනම් පල්ලෙහාට එනවලකෝ. එතකොට මම පෙන්නන්නම්කෝ. මාටි. හරි කට්ටියමට බේලියකට හිත ගන්න. දැන් හොඳට බලන්න ඕන. මේ ඉස්සරහ ළමෙක් ඉන්නවා පේන්නේ නැද්ද? ඊයේත් මට බොරුවක් කරුවා නේද අතට තිබ්බ රූකඩේ පෙවුන්නේ නැහැ කියලා. මෙතන ළමෙක් නෑ කියලා. ආව මොඩේ කරන් හැදුවට මං ඒවට අහුවෙන්නේ නැහැ තේරුණාද? අනේ මාටියෝ මොනවා කියනවද මන් දන්නේ නැහැ. මෙතන තනියම කෙල්ලම් කරගෙන පොඩි එකෙක් ගැන කියවන කොහෙද පොඩි එකෙක් ඉන්නේ. එතකොට මම මෙච්චර වෙලා සෙල්ලම් කර හිටියේ භූතයෙක් එක්කද? මදයි ගෝලා අපිට කවුදාලේ ගැව්වේ? ඒ කියන්නේ මෙතන භූතයෙක් ඉන්නවමයි. ඒ කිසි දෙයකට බය වෙන්න එපා මේ ඉන්ස්පෙක්ටර්ලා ඉන්නකල්. ඒ පුතියෝ. ඒ පොල් මල්ලිලා කරුණා කරලා කියලා ගහන්න භූතයන්ට. යන් ඇතුළට. මෙතනත් ඉන්නවද? පේන්නද? අන්න. අනේ ඉස්පෙක්ටර් මහත්තයා කොහොනේ වගේ භූතයෝ මේ නෑනේ. අපිට ළමා වෙන්න පුතෝ. අපි ඔයාලට වැරද්දක් කරන්නේ. අපි ඔයගොල්ලන්ගේ ඉස්සරහට එන්න. හැබැයි ඔයගොල්ලෝ අපිව අල්ලගන්නේ නෑනේ. අපි මොකටද ඔයාලා වල්ල ගන්නේ? ඔයාලා අපිව ඉවරයක් කරන්න නේද හදන්නේ? අනේ අපි භූතයෝ නෙමෙයි ඔයාලයි භූතයෝ. ඉතින් ඔයගොල්ලෝ මැජික් කාරයෝනේ. අපි දැක්ක ඔයගොල්ලෝ පොල් ගෙඩි මවලා අපට එව්වා. අපි මැජික් කාර්යෝකත් කට්ටඩිවත් නෙමෙයි. ඒ වුණාට ඔයගොල්ලෝ ඇත්තටම භූතයෝ නේද? අනේ කියන්න භූතයෝ නේද? හරියෝ භූතයෝ. අපි ඇත්තටම එපා. අපි ඔයගොල්ලන්ට කිසිම කරදරයක් කරන්නේ නෑ. බය වෙන්න පහදිනවා. බය වෙන්නේ අයියේ. මේ උනාට මොකද ඔයගොල්ලෝ කරන්නේ මෙතන? කියන්නකෝ. අපිට අපේ ලෝකෙට යන්න විදියක් නෑ. අපි මේ හිර වෙලා ඉන්නේ. එහෙම කොහොමද වෙන්නේ අයියේ? කවුරු හරි තමන්ගේ ජීවිතේ අනුතරේ දාලා අපිව බේර ගන්නකම් අපිට මෙහෙ හිර වෙලා තමයි ජීවත් වෙන්න වෙන්නේ. මගේ ජීවිතේ අනතුරේ දාලා බේර ගන්න ඉදිරිපත් වෙන්න. එහෙනම් පොරොන්දු වෙනවද? ඔව් පොරොන්දු වෙනවා. මං කොහොම හරි කරලා ඕගොල්ලන්ගේ ලෝකෙට ආපහු යවනවාමයි. කිව්වොත් කරනවාමයි. අනුන්ට උදව් කරන එක අපේ යුතුයකමක් හැටියටයි අපි සලකන්නේ. මෙන්න හිටිනවා අහන්නකො මොකද කරන්නේ කියලා ඒගොල්ලෝ. නෑ චූටියෝ නෑ. මම වචනේ දීලා ඉවරයි. ඒ කියන්නේ මං අනිවාර්යෙන් මේක කරන එක කරනවාමයි. හරි හොඳයි. එහෙනම් ඔයගොල්ලෝ පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න. රොම් රොම් සින් සෝන් රොම් කුර දැන් ඔයා මේකට පනින්න ඕනේ. ඔයා මේකට පැන්නොත් විතරයි අපි ඔක්කොටම මෙහෙන් යන්න පුළුවන් වෙන්නේ. මදයි කොලා මාටියෝ මගේ අවුරුදු 20ක බලපුරුද්දට මෙහෙම භූතයෙක්වත් දැකලා නැහැ. තමන්ගේ ජීවිතේ බේරගන්න අනුන්ගේ ජීවිත අලතුරේ දාන භූතේ. මාටියෝ පනින්න එපා. නෑ ග්‍රාමසේවක මහත්තයා මම පොරොන්දුවක් වුණා. දැන් මං කොහොමද ඒක කඩන්නේ? මම මේකට පයින්නවා. මගේ යාළුවා මම එහෙනම් ගිහින් පනින්න එපා මාටියෝ. පනින්න එපා. මාටියෝ. මාටියෝ. මදයි කොලා pakai wajah dia awalnya lah.
අපි මාටින්ව පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවා. අපිට අපිව බේරගන්න කියලා. අපිට තව කෙනෙකුගේ ජීවිතය අනතුර දාන්න කොහොමටවත් බෑ. මාටිය ඔයා හොඳින් නේදමයි මාටියෝ. කවුරු හරි අපි වෙනුවෙන් තමන්ගේ ජීවිතය අනතුරේ දාගන්නකම් අපිට මෙහෙන් යාගන්න බැරුවයි හිටියේ. thank you මාටියෝ. අපිට දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. thank you very much